අඩු එක දවසකට ඔබට කෙල්ලෙක් වෙන්න පුළුවන් වුණොත් මොකද කරන්නේ? හ්ම් එක දවසකට කෙල්ලෙක් වෙන්න පුළුවන් වුණොත් උඹ මොකද කරන්නේ? මට මොනවද කරන්න බැරි? මම ඉස්සෙල්ලා ප්‍රශ්නේ ඔබ උත්තර දියා. මොනවද ඉතින්? කෙල්ලෝ කරන වැඩ කර කර ඉඳීමක්. හ්ම් 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 පිළිතුරු ටිකක් ෂේකි මචං ෂේකි පැහැදිලි කරපන්. කොණ්ඩේ පාට කරයි නියපොතු පාට කරයි ඔය මොන හරි මගුලක් කර කර ඉඳී. ඕකේ. සෝ ඔබ කියන්නේ වකුගඩු දෙක ඇරෙන්න වෙළඳ පොළට ලේසියෙන් ඉදිරිපත් කරන්න පුළුවන් අවයව ඔබට හම්බෙලත් උඹ ඒවෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්න නැහැ කියලාද? මොන මගු පිස්සුද උඹට? නෑ. මට දවසකට කෙල්ලෙක් වෙන්න පුළුවන් වුණා නම් මම නම් කෙලිනවා දකින්න එක. උඹ මේ දැන් කියපු එක මට ඇහුන්නේ නැහැ කියලා මං හිතේ තියාගන්නවා. මේ ආර්ථික ප්‍රශ්න වලින් ගොඩ එන මට එක දවසකුත් ඇති. උඹ කොළුකාරී පිළිගනි. මං කොහොමද කොළුකාරයෙක් වෙන්නේ? මං දවසකට කෙල්ලෙක් වෙලා ඉන්නේ. මතක නැද්ද උඹට? ඇයි උඹ ඔය ලිංගිකත්වයේ පැත්තටම දුවන්නේ? යකෝ කාන්තා විමුක්තිය නේක සිටවන්න මොන හරි කරපන්කෝ. දවසින් කාන්තා විමුක්තිය නගා සිටවන්න මං ගොඬුවමන් කියලා හිතුවද? මොන මගුලක්ද මේ වීඩියෝ එකට උනේ? හරි. දැන් උඹට දවසින් 12 එකක් ගන්න chance එකක් ඇවිල්ලා තියෙනවා. උඹ ඒ වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ කියලාද මට ඔය කියන්නේ? හරි. මට මේක කියපන්. 12 එකක් 2.25යි. හරිද? ඔබට කෙල්ලෙක් වෙන්න හම්බෙන්නේ පැය 24යි. එතකොට උඹේ පාරිභෝගිකයෝ එක වටේකට ඔබට දෙයි 3000යි. 3000 ඔබ මෙනු කාඩ් එකක් හදාගෙන දින්නේ. ඔකට කියන්නේ වෙළඳපොළ පරීක්ෂණය. මොකක් හරි 2.25 3000න් බෙදපුවාම ඔයාට එනවා 75ක් 75ක් එක දවසට 75කට කෙරින්ද දෙන්නේ. උඹ ලෙඩෙක්. උඹ මානසික ලෙඩෙක්. පිළිගන්න. මම ලෙඩෙක් නෙවෙයි මචං. මම ව්‍යවසායකයෙක්. මම ලිංගික ව්‍යවසායකයෙක්. මට කතා කරපන්. මියා කලිෆා SL කියලා.